පසුගිය කාලේ කසුකුසුවක් ආවා මේ කන්ඩිෂන් සංස්ථාවත් ඩිජිටල් කරණය කරන්න සූදානම්. මේ කටයුත්ත කොහොමද? මේ වර්තමාන තත්ත්වය කොයි වගේ තැනකද තියෙන්නේ? මේක සාර්ථකද? ඔව් මේක මම හිතන්නේ ඊටාම සාර්ථක තරක තමයි අද වෙද්දි තියෙන්නේ. දැන් විශේෂයෙන්ම අපි කයින්තල් තොග පර්යන්තයේ බොහෝ දේවල් ඩිජිටල් කරණයට ලක් කරලා තියෙන්නේ. එතකොට වර්තමානයේ ගත්තාම ඒ කියන්නේ ඉස්සර තිබුණේ කෝල් එකක් දීලා තෙල් ඕඩර් කරන වගේ ක්‍රමවේද තමයි තිබුණේ. දැන් එහෙම එකක් නැහැ. දැන් ඇප් එකක් දීලා තියෙනවා. ඒකෙන් තෙල් ඕඩර් කරපුවාම ඒක කෙලින්ම අපේ සිස්ටම් එකට එනවා. සිස්ටම් එකෙන් තමයි රන් කරන්නේ. ඒතකොට කාටවත් පුළුවන් කමක් නැහැ. එයාට කැමති කෙනෙක්ව ඉස්සරහින් පුරවලා අපි තමු කෙනෙක්ගෙන් කීයක් හරි අරගෙන ඉස්සරහට දාන්න. එහෙම දේවල් කරන්න බෑ දැන්. මොකද ඒක සිස්ටම් එකෙන් තමයි දුවන්නේ. එතකොට ඒක මත ඊටාම හොඳ අපි කියන විනිවිද භාවයක් යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඊයේ දවසේදී හඳුන්වා දුන්න රාජ්‍ය ආයතන සඳහා ඩිජිටල් කාඩ් පතක් තෙල් ලබා ගැනීම. ඉතින් ඉස්සර මේකේ තිබුණේ මේ මාස ගාණක් විතර යන මේ කූපන් පත් print කරන්න ඕන, print කරලා ඒවා දෙනවා. ඒවා අරගෙන ගිහිල්ලා ඒවා පිරවුම්හල් වලට දෙනවා. පිරවුම්හල් මේ කීපයක් එකතු වුණාම ආපහු එවනවා. එව්වහම තමයි ඒකේ සල්ලි හම්බෙන්නේ. ඉතින් ඔය පිරවුම්හල් හිමියන් එක තිබිච්ච ගනුදෙනුවේදී තෝන් පෙන්නපු එක කාරණයක් තමයි ඒගොල්ලන්ගේ මුදල් දැන් ඒගොල්ලන්ට තියෙච්ච ප්‍රශ්න දෙකක් තමයි මේ කූපන් මගින් දුන්නා මේ මුදල් කාලයක් යනකම් මාසයක් විතර යනකම් හිර වෙනවා. ඊට අමතරව කාඩ්පත් මගින් ගෙව්වහම සිකුරාදා වගේ දවසක ගෙවුවොත් ඒක සඳුදා තමයි හම්බෙන්නේ කියලා ප්‍රශ්නයක් තිබුණා. නිවාඩු දවසක් තිබ්බොත් සල්ලි හම්බෙන්නේ නැහැ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට අපි කර දේ තමයි අපි ඔවුන්ටත් කිව්වා මේ අපේ ප්‍රයත්නය ඔවුන්ගේ ලාභය අඩු කිරීම නෙවෙයි ජනතාවට සේවයක් කරන්න ඔවුන්ගේ වියදම අඩු කරන්න අපි උදව් කරනවා කියලා. එතකොට ඒ ක්‍රියාමාර්ගය ඔස්සේ අපි කරපු එකක් තමයි ඩිජිටල් කාඩ් පතක් හඳුන්වා දුන්නා. දැන් එතකොට මුදල් කියන්නේ පිරවුම් වලට ගිහිල්ලා ඒ කාඩ් එක ලබා දුන්න හැටියෙම ඔවුන්ට ඔවුන්ගේ මුදල් හම්බ වෙනවා. ඊට අමතරව අපි මේ බැංකු පද්ධතියත් එක්ක කතා කරලා අපිට මේ වෙද්දි සම්පත් බැංකුවෙන් ඒක ලබා දීලා තියෙනවා. තවත් බැංකු කීපයක්ම ඒක දැන් සූදානම් කරලා තියෙනවා. ඔවුන් සියලුම දිනයන්, ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා හෝ පොය දින හෝ නිවාඩු දින නොසලකා ඒ කාඩ්පති මගින් ගෙවන මුදල් එම දිනේ කියන්නේ එම දිනේ අවසානයේදීම බැංකුගත කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි කියනවා 365 දවසම එක හා සමානව වැඩ කරන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ මගින් අර මුදල් හිරවීම කියන දේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක මගින් ලොකු කියන්නේ ඉතිරියක් ඇවිල්ලා තියෙනවා පිරවුම්හල් වලට. එතකොට දැන් ඔවුන්ගේ ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ට හම්බෙන ගාන නෙවෙයි, ඔවුන් අතේ ඉතුරු වෙන ගානනේ. එතකොට අපි කරන්නේ අපි හිතන්නේ ඔවුන් සතුරන් ලෙස. අපි හිතන්නේ ඔවුන් සිටිය යුතු නැහැ එහෙම එකක් නෑ. එතකොට අපි බලන්නේ අපිට පුළුවන්කම තියෙනවා නම් ඔවුන්ගේ වියදම අඩු කරලා දෙන්න. අන්න ඒක තමයි අපි කරන්න ඕන දේ. ඉතින් අපි ඔවුන්ගේ වියදම අඩු කරන්න තමයි මේ ක්‍රියාමාර්ග දෙකම කරේ. ඒ දෙකම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අපි දැනට වැඩපිළිවෙලක් සකස් කරන් තිනවා. ඒක මේ සතියේ ක්‍රියාත්මක වෙන්න කියන්නේ මූලාරම්භය ගන්නවා. අපි මයික්‍රොසොෆ්ට් සමාගමත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ තියෙන අලුත්ම මේ අපි එකට කියනවා ඩොකියුමන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක ඒක ගන්නවා. ඒකට අපි කෘත්‍රිම බුද්ධිය සහිත කොටස් එකතු කරලා තියෙනවා. ඒ මගින් අපි සූදානම් වෙනවා දැන් මේ ඉස්සර අපේ තිබුණේ කොළ ශේක ලියුම අරන් ගිහලා අස්සම් කරන්න ඕන, උඩ තට්ටුවේ යට තට්ටුවට යන්න ඕන, අමාත්‍යාංශයට යන තව දවස් දෙකක් යනවා, අමාත්‍යාංශයෙන් අදාළ නිලධාරියට යන දවස් දෙකක් යනවා, ලියුම අදාළ කෙනාට යන්නම සතියක් දෙකක් යනවා. දැන් එහෙම එකක් නෙවෙයි අපි දැන් සකස් කරමින් යනවා. දැන් ඊට අනිද්දා මේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ ඩොකියුමන්ට් ඔක්කොම යන්නේ ඉලෙක්ට්‍රොනිකලි තමයි යන්නේ. එතකොට ඒකෙදි අපිට තියෙන ට්‍රේසබිලිටි එක ගොඩක් වැඩි. අපි දන්නවා කවුරු ගාවද මේ ලියුම තියෙන්නේ. නැත්තම් කියනවා මේක හම්බුනේ නැහැ කියනවා, මට හම්බුනේ පරක් වෙලා කියනවා. ඊටාම වේගයෙන් ඒ කියන්නේ ඩොකියුමන්ට් එක හදපු හැටියෙම අදාළ කෙනාට යනවා. තියෙන්නේ කවුරු ගාවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් තියෙන එකක් තමයි දැන් ඔය ලියකියවිලි පිටට යන එක. ඒ කියන්නේ ලියකියවිලි කිසිම සුරක්ෂිතභාවයක් නැහැ දැන්. ඒකට හේතුව දැන් මේ සමහර ඒවා තියෙනවා ඒවා කලින් කියලා ලාභ ලබා ගන්න පුළුවන්. සමහර ඩොකියුමන්ට් එකක් එළියට දාලා දේශපාලන වාසි ගන්න පුළුවන්. එතකොට ඒවා තුලින් මම කියන්නේ රටට නම් මුකුත් ලාභයක් වෙන්නේ හානියක් මිසක්ක. එතකොට උදාහරණයක් විදියට දැන් ඊළඟට එන්න තියෙන ටෙන්ඩර් එකේ මොනවද එන කොන්දේසි කියන එක කලින් කවුරු හරි දැනගත්තොත් එයාට වාසියක් තියෙනවා. ඉතින් මේ වගේ ඒවා කරමින් තිබිච්ච තැනක් තමයි මේක. මේක ඊටාම පාරිශුද්ධව තිබිච්ච තැනක් නෙවෙයි. ඒතකොට ඒ වගේ දේවල් කෙරෙමින් තිබිච්ච තැනක්. දැන් මේ සිස්ටම් හඳුන්වා දීම තුලින් ඒවා කරන්න බැරුව යනවා. ඉතින් ඒවා කරන්න බැරි වීමෙන් රිදෙන කට්ටියකුත් ඉන්නවා.
එතකොට ඒ රිදෙන කට්ටිය මේවට මඩ ගහන්න පටන් ගන්නවා. ඉතින් අපි කියන්නේ කවදාක්වත් මේ කියන්නේ ඒ මඩ ගැහුවා කියලා මේව නවත්තන්න ඕන නෑ. එතකොට ඒත් එක මේත් එකම අපි අරගන්නවා මේ දැන්ට ඒකත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේක අපේ තියෙන ERP සිස්ටම් එක. ඒක පරණ ක්‍රම එකක් තියෙන SAP-මයි වල පරණ එකක් තියෙන. අපි ඒක ක්ලවුඩ් බේස් එකකට යනවා. HANA with RISE කියන එකට යන්නේ. එතකොට ඒකත් එක්ක මේ මුළු සිස්ටම් එකම අපේ දත්ත පද්ධතිය, ඩොකියුමන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ සියල්ල නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිතව යනවා. ඒ මගින් ඉන්න කියන්නේ එක සේවක මහත්මයෙක් කරන වැඩ ප්‍රමාණය වැඩි කරගන්නවා. සහ අනවශ්‍ය වැඩ ගොඩක් අඩු කරගන්නවා. ඉතින් ඒවා තුලින් තමයි ජනතාවට සහනයක් දෙන්න පුළුවන්.